සුබ දවසක් යාළුවනේ. සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ අපි වැඩ ආරම්භ කිරීමට මත්තෙන් ගියා කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරය වැඳ ගන්න. ඔයගොල්ලන්ට පේන්නේ මේ ඇත්කඳ විහාරයේ මහමළුව. ඉතින් කුරුණෑගල ඇත්කඳ විහාරය කිව්වම කුරුණෑගල රාජධානියට අයත් මහ විහාරය තමයි කුරුණෑගල ඇත්කඳ විහාරය. මේ ඔබට ඈතින් පේන්නේ සමාධි බුද්ධ ප්‍රතිමාව කුරුණෑගල ඇත්කඳ විහාරයට ඉහළින්. දැන් ඉතින් අපි අපේ අම්මයි නංගි අපේ පොඩ්ඩයි එක්ක බුදුන් වැදලා මල් පූජා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් හැමෝටම ප්‍රාර්ථනා කරන අලුත් අවුරුද්ද සුබ වෙන්න ඕන, ජය වෙන්න ඕන, හැම ප්‍රාර්ථනාවම ඉෂ්ට වෙන්න ඕන. මේ ඉන්නේ අපේ ෆැමිලි එක. අම්මා ටිකක් අසනීප වුණා මේ අලුත් අවුරුද්දේ නිසා අපි නම් ලොකුවට අවුරුදු සැමරුවේ නැහැ. කොහොම වුණත් දැන් අම්මට සුව වෙමින් පවතිනවා. ඉතින් ඔයාලගේ ආශිර්වාදයත් මගේ අම්මට එකතු කරන්න කියන ආදරණීය ඉල්ලීමත් කරනවා. මේ තියෙන්නේ ඇත්කඳ විහාරයේ බෝධීන් වහන්සේ ළඟ පිහිටි සමාධි පිළිමේ. ඉතින් අපි මේ සමාධි පිළිමෙට මල් පූජා කරන මොහොත තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මල් පූජා කළා මෙන්න මේ විදිහට මායි අපේ පවුලේ අයයි ගාථා කියලා අදිෂ්ඨාන පූජාවක් කරලා ආවා. ඉතින් කට්ටිය අවුරුද්දට කලින් ගියපු සිද්ධාස්ථාන ගැන යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්කඳ විහාරය කියන්නේ බොහොම හිතට සුව දෙන, හිතට සැනසීම ගෙන දෙන තැනක්. ඕනම වෙලාවක තමන්ගේ හිතට කරදරයක්, වේදනාවක්, දුකක් දැවුනොත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මම කියන දේ ඕගොල්ලන්ට දැනෙනවද කියලා. ඉතින් මේ අපි ඉන්නේ මළුවේ පන්සිල් ගන්න ගමන් අපේ පොඩ්ඩි තමයි එහා පැත්තෙන් ඉන්නේ. ඉතින් අපි පහන් පූජා කරා මෙන්න මේ විදිහට පහන් වැටේ. ඊට පස්සේ අපි හඳුන් කූරු මෙන්න මේ විදිහට දැල්ලනවා. හඳුන් කූරු ගහන තියෙන ස්ථානයේ අපි බෝධීන් වහන්සේ නාවන්න ගියේ නෑ. මොකද මේ දවස්වල ජල ප්‍රශ්නයක් තියෙන හින්දා වතුර බිඳුව පවා අපි අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන නිසා. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ යාළුවෙක් අපේ මල් පූජා කරන ආසනයේ මත එයා වතුර පිපාසය දිවා ගන්නවා. ඒ වගේම නිල් මානෙල් වල තියෙන අර අපි කියන්නේ මැද කොටස ආහාරයට ගනිමින් එයා නිදහසේ පන්සල් භූමිය තුල සැරිසරනවා. ඉතින් අපිට වගේම සත්තුන්ටත් මේක අයිති. ගොඩක් අයට ඒක අමතක වෙලා තියෙන නිසාද කොහෙදෝ තමා අද වෙනකොට මේ පාරිසරික විපර්යාස සියලු දේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සියල්ල අවසානයේ අපි ගලේ බණ්ඩාර දේවාලය වැද පුදා ගනිමින් අපේ ගමන මේ විදිහට අවසන් කරා.